ඉතින් මේ ආයතනයට මේ ටෙන්ඩර් ලබා දෙන්නේ සැප්තැම්බර් මාසයේ අර ටෙන්ඩර් පටිපාටි අනුව අඩුම ගාන දීපු නිසා කියලා. දැන් අඩුම ගාන දීපු සමාගමට මේක දෙනවා කියලා ජස්ටිෆයි කරන්නේ කොහොමද? අපි ලංකාවට නොරොච්චෝලේ ලක්විජයට ගෙන්නන්නේ දකුණු අප්‍රිකානු සහතිකලත් ගල්ලඟුරු. නමුත් මේ ආයතනය ගෙනල්ලා තිබෙන්නේ ඉන්දුනීසියානු ගල්ලඟුරු කියලා දැන් ඔප්පු වෙලා තිබෙනවා. මොකද ඒ වගේ තත්ත්වය බාල වෙච්ච නිසා. ඕක ගැන වැඩිපුර තර්ක විතර්ක ඕනේ. ආණ්ඩුවට පුළුවන් මේ නැව් කොහෙන්ද ආවේ කියලා අර බිල් ඔෆ් ලේඩ්න එක හරහා පෙන්වන්න පුළුවන්. නැව් ගමනාගමනේ ලෝකයේ තියෙන හොයාගන්න පුළුවන් ක්‍රම තියෙනවා. ආණ්ඩුව පිරිසුදු නම් ඒවා මහ ජනතාවට කියන්න. මේ ට්‍රයිඩන් කෙම්ෆ් ආයතනයේ ජීවිතයට ගල්ලඟුරු සැපයුම් කරලා නැහැ. ඔවුන් සතොස ආයතනයට මෙට්‍රික් ටොන් 30000කට ආසන්න සහල් ප්‍රමාණයක් ලබා දෙන්න ලන්සු තියලා තියෙනවා. එහෙව් ආයතනයකට ගල්ලඟුරු සැපයුම ලබා දෙනවා සැප්තැම්බර් මාසයේ ටෙන්ඩරෙන් පස්සේ පළවෙනි අනුමත කරන්නේ නොවැම්බර් මාසයේ. මාස දෙකක් මේක පරක්කු කරනවා. වගකීම් සහිත රජයක් නම් ඔවුන් බලන්න ඕනි කොපමණ සැපයුම් ප්‍රමාණයක් අප්‍රේල් මාසයට කලින් අපි ගෙන්නන්නට ඕනිද කියලා. ඒතර දැන් මේ ටෙන්ඩරේ ලබා ගන්න ආයතනය මිල ගණන් අඩුවට ඉදිරිපත් කරනවා අර ඉස්තරම්ම වර්ගයේ අපිට අවශ්‍ය ගල්ලඟුරු ගේනවා කියලා. ඒක නිකන් හරියට ලංකාවේ අර BOQ හදනකොට යුරෝපා තාක්ෂණය යුරෝපා අංගෝපාංග කියලා බාල භාණ්ඩයක් බාල නිෂ්පාදනයක් කරන බාල රටකින් ගේනවා. මේ රටේ ඕනි තරම් ඒ දේ කරලා තියෙන නොරොච්චෝලේට සිද්ධ වුණේ ඒක. යුරෝපියන් ස්ටෑන්ඩඩ් කියලා පෙන්නනවා BOQ එකේ. හැබැයි අන්තිමේදී ගෙන්නන්නේ යුරෝපියන් ස්ටෑන්ඩඩ් භාණ්ඩ නෙවෙයි. ඒතර මෙතනත් කරේ දකුණු අප්‍රිකානු ගල්ලඟුරු ගෙන්නනවා කියලා අපිට ලැබී තිබෙන ආරංචි අනුව ඉන්දුනීසියාවේ අපේ රටේ නොරොච්චෝලි ලක්විජය විදුලි බලාගාරයට සහ පරිසරයට නොගැලපෙන ප්‍රමිතියක් ඇති ගල්ලඟුරු තමයි මේ අය ගෙනල්ලා තියෙන්නේ. එතකොට හොඳම එක රුපියල් 100යි නම් හොඳම එක රුපියල් 95ට ගේනවා කියලා හොඳම එක විදිහට රුපියල් 80 භාණ්ඩයක් ගෙනල්ලා තියෙනවා. දැන් පැහැදිලිනේ. දැන් මේ ගෙනාපු භාණ්ඩ වලට මොකද උනේ? රට තුල කරපු පරීක්ෂණ 4කින්ම මේක ෆේල්. කිලෝ කැලරි 5900කට අඩුයි. ඉන්දියාවට අරපු ස්වාධීන ලැබොරටරි එකේ ටෙස්ට් එකෙත් මේක ප්‍රතික්ෂේප වෙනවා. ලංකාවට අවශ්‍ය ප්‍රමාණය කිලෝ කැලරි ඇති වෙන්නේ නැහැ. ඊට අමතරව මේ ගල්ලඟුරු වලින් සාමාන්‍ය සම්මතය තමයි 16%කට අඩු අලු ප්‍රමාණයක් නිෂ්පාදනය වෙන්න ඕනි. 11%ක් තමයි ඊටම හොඳ ප්‍රමාණය. 11ට අඩු. නමුත් මේ ගල්ලඟුරු තොගේ 22%ක් දක්වා අලු නිෂ්පාදනය කරනවා. එයින් සිද්ධ වන්නේ කොහොමද? නොරොච්චෝලි බලාගාරයේ යන්ත්‍ර සූත්‍ර වලට හානියක් සිද්ධ වෙනවා. ඒ වගේම ඉතා විශාල පරිසර හානියක් සිද්ධ වෙනවා. මහ ජනතාවගේ ජීවිත අනතුරට ගෙන එනවා. අර එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිද්ධිය හා සමානයි. දැන් තත්ත්වය මොකද්ද? වැඩේ අතේ මාට්ටු. තඹදොයිතුවක්වත් හොරකම් කරන්නේ නැහැ කියපු මේ රජයේ මේ කැබිනට් මණ්ඩලයේ වංචාව දැන් මාට්ටුයි. දැන් මේක ජනාධිපතිතුමාට අත හොද ගන්න බෑ. ආණ්ඩුවට අත හොද ගන්න බෑ. දැන් වැඩේ මාට්ටු නාම කියනවා ඇමරිකානු ඩොලර් මිලියන 2.1ක් මං හිතන්නේ 2.1කට ආසන්න ප්‍රමාණයක වන්දියක් ලබා ගන්නවා.